හලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? මේ අපි තුන්දෙනාගේ තවත් ගමනක්. බැලුවල්මට දන්නවනේ හැමෝම මේ කොහෙද කියලා කළුතර බෝධීන් වහන්සේ. ඉතින් අපි යන්න හදන්නේ අලුත්ගම දෙන ලස්සන කන්ද විහාරය බලන්න. කළුතර බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා පඬුරකුත් පූජා කළා පරිස්සමින් ගිහින් වැඩ ටික කරගෙන පරිස්සමින් ගෙදර එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. අපි මේ දැන් යන ගමන් තියෙන්නේ අලුත්ගම කන්ද විහාරය බලන්න. ඉතින් එන්නකෝ යාලත් අපිත් එක්ක යන්න. උදේට කාලා උදේ 10ට වගේ තමයි ගෙදරින් පිටත් උනේ. හැබැයි ඉතින් කෑම ටිකක් ඉතුරු වුණු හින්දා බොක්ස් එක දාගෙන ආවා. මගදී කොහොමත් බඩගිනි වෙනවනේ. බීච් එක නතර කරන නිසා ඉදහසේ වාඩි වෙලා කන්නත් පුළුවන් හින්දා ආවා. හැබැයි ඉතින් මම කෑවෙත් නෑ. මම උදේ කාලා ආව හින්දා හස්බන්ඩ් තමයි කෑවේ. තනි බබා කෑවෙත් නැහැ. චුට්ටක් වෙලා මෙතන ඉඳලා අපි ආපහු ගමන පිටත් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ දෙයක් දකින්න පුළුවන් වෙන්නේ මේ වගේ පැත්තකට આવුත් විතරයිනේ. ඉතින් අපේ පැතිවල ඕව නැහැනේ. බබෙක් ඉන්නවා නම් කියලා දෙන්න මේ අතුර යන විදිහ. මොකද මම තනි බබාට මේ දේවල් ඔක්කොම පැහැදිලි කරලා පෙන්නුවා. එයත් දැක්කේ පළවෙනි වතාවට තමයි. මේ නිවස දිහා බලන්නකෝ. සුනාමියට අහුණාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. නිගමනයකට එන්න බැහැනේ කලින් අපිට. ඒත් ඉතින් තමන් හම්බ කරගත්තු හැම සතේම මේ විදිහට විනාශ වෙලා යනවනම් ඒ මනුස්සයට කොච්චර දුකක් දැනෙන්නේ නැතිද? තමන්ගේ ජීවිතය උනත් අනිත්‍යයි කියලා ඒ වෙලාවේ හිතෙන්නේ නැති මිනිසුන්ට නේද? අපි ඉතින් එතන ටිකක් කළා නැවතලා ඉඳලා නැවතත් අපේ ගමන පිටත් වුණා. අපිට ඒ ගමනේදී සමහරක් තැන්වල හම්බ වුණා සුනාමියට අහුවෙච්ච ගෙවල්. සමහරක් තැන්වල සුනාමියට අහුවෙච්ච ගෙවල් නැවතත් අලුත් දෙයක් කරලා තිබ්බා. ඉතින් ජීවිතේ කොහොමද නේද? සියලු දේවල් ඇති වෙනවා නැති වෙනවා. මොහොත ලස්සනත් බලලා අපි තුන්දෙනා ආවා අලුත්ගම කන්ද විහාරය වැඳ පුදා ගන්න. ඉතින් මේ අපි තුන්දෙනා ආවේ අපි තුන්දෙනාටම විශේෂිත වූ අවස්ථාවකටයි. මල් පහන් පූජා කරලා ගාත කියලා අපි යමු දෙහෙනම් අපි ආව වැඩේ බලන්න. බලන්නකෝ එතකන් දනී බබා ලස්සනට මල් ආසනේ මල් ටික හදන හැටි. පූජා කරලා ගාත කියලා අපි ආවේ ඊට පස්සේ මෙන්න මෙතනට. අපි එනකොට පළතුරු ටිකක් ගෙනාවා පූජා වට්ටියක් පූජා කරන්න. ඉතින් හැමෝම දන්නවනේ තමන් වැඩක් කරන කලින් හෝ ඒ වැඩේ කරගත්තට පස්සේ හෝ තමන් බලාපොරොත්තු දේ ඉෂ්ට වුණාට පස්සේ හෝ තමන්ට පුළුවන් විදිහට කිසියම් හෝ දෙයක් පාර වෙනවා මේ දේ දෙනවා කියලා ප්‍රාර්ථනා කරනනේ. අපිත් එන්නේ වැඩේට තමයි ආවේ. ඉතින් අපිට එතනදී එතන හිටපු පූජා වට්ටිය පූජා කරපු කෙනෙක්ගෙන් පළතුරු හම්බුණා. ඉතින් අපි ඒ ටිකත් රස විඳින ගමන් තමයි මේ පූජා වට්ටිය හැදුවේ.
පස්සේ ඉතින් දෙවියන්ට පූජා කරපු පූජාවට්ටිය අපිට ආපහු දෙනවනේ. ගෙදර ගිහලා කන්න කියලා. එහෙම නොකර ඇවිල්ලා හිටපු පන්සලට ඇවිල්ලා හිටපු කට්ටියට අපි ඒ ටික දුන්නා කන්න කියලා. ඊට පස්සේ ඉතින් ඉතුරු වුණ ටික අපි ගෙදර ගෙනාවා. මොකද හස්බන්ඩ්ගේ අම්මලා ඉන්නවනේ. එයාලටත් කන්න දෙන්න ඕනේ හින්දා ඉතුරුන් ටික ගෙදර ගෙනාවා. අපිට තව මුර්තැන්පත් හම්බුණා. හරිම රසයි. ගොඩ කාලෙකින් තමයි මම මුර්තැන්පත් කෑවේ. කැන්දකොලේ දාලානේ දෙන්නේ. රස්නේ දාගන්න විදියකුත් නැහැ. හොඳ වෙලාවට තමයි බොක්ස් එකක් ගෙනාවේ. බොක්ස් එකේ දාගෙන ගෙදර ගෙනලා තමයි ඒක කෑවේ. ඊට පස්සේ අපි මේ ලස්සන පරිසරයක් බලලා ගියා බුදු පිළිමේ ඇතුළත තියෙන චිත්‍රාකාරය බලන්න. ඒ ටික හැබැයි කාලයක් උඩට යන්න දුන්නා. දැන් යන්න දෙන්නේ නැද්ද කොහෙද? ඉතින් අපි ඒ ටිකත් බලලා ගෙදර එන්න ආවා. මේ බුදු කුටිය ඇතුළ මාරම ලස්සනයි. ඇතුළට ඇතුල් වෙනවත් එක්කම දෙපැත්තෙන් හාමුදුරු දෙනමක් ඉන්නවා. මම හිතුවේ ඇත්තම හාමුදුරුවරු කියලා. ඒත් එහෙම නෑ. අර කියන්නේ ඉටින් නඹලා කියලා. ඒ වගේ හරිම ලස්සනයි. ඉතින් මේ දැන් අලුත්ගම කන්ද විහාරය වැඳ පුදාගෙන ආපහු ගෙදර යන ගමන් ඉන්නේ. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. හොඳද? ආපහු ලොග් එකකින් හම්බෙමු. තෙරුවන් සරණයි.